ඔයා මට කවදාවත් ආදරේ කියලා නෑ නේද? එහෙම තමයි ආදරය කියන එක දැනෙන්න අරින්න ඕන. ඔයාට දැනෙන්න අරින්නවත් බෑනේ සුපුන් නේද? A few moments later. බීඩි බොන කොල්ලෝ 1000ක් අතරේ විට කන කොල්ලෝ තමා සුපිරි. ඇයි කියලා දන්නෝ දනිති. A few moments later. ප්‍රමෝද් මගේ හිත මෙච්චර ලොකු වෙලත් ඇයි ඔයා මාව දාලා යන්න හදන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. ඔයාගේ හිත විතරයිනේ ලොකු. A few moments later. සඳුනි. ඔයා කොච්චර කල් අරුව එක්ක යාළු වෙලා හිටියද? ඔයා බය වෙන්න එපානේ. එයා මගේ අතින් විතරයි ඇල්ලුවේ. A few moments later. ලහිරු ලැට් එක ඇතුළේ තෝ බීඩි බොන්න නැතුව එළියට වර. මට දැන් රෙවෙන්න එන්නේ. A few moments later. එයා දෙයක් දන්නවද? මොකක්ද ඒ? රවින්දු අයියයි ලිමයි චිල්ලමලේ ගිහින් අහු වුණා. A few moments later. මල්කිවා අනුහස් අයියාගේ අරක මාර කොටයි බං. ඒ කියන්නේ ඔබ අනුහස් එක චිල්ලමලේ ගියා නේද? අම්මෝ ඔබ නම්. A few moments later. විනෝලි සහන් අයියාගේ අල්ලේ එක රේඛාවක්වත් නෑ බං. අම්මෝ රොසි දැන්වත් උඹලා චිල්ලමලේ ඵලයක්. A few moments later. දිලිනි මාර වැඩක් වුණානේ. මම දන්නවා ඔබ කියන්න යන්නේ සුරංග අයියාගේ මාර කොටයි කියලානේ. A few moments later. තමුසගේ ඇදයටත් රෙදි කෑල්ලක් තියෙන. A few moments later. කිසිම පවක් නොකර කන්‍යාවියක් විදියට මැරිලත් ඇයි මම මේ අපායට ඇවිත්? පුළුවන්කම තියාගෙනත් දීපු නැති පවටයි තී අද අපායට ඇවිත් තියෙන්නේ. A few moments later. උන්කේ? Oh my god. A few moments later. ගලුණත් කෙල්ලොන්ට මැසේජස් සෙන්ඩ් කරලා නෝන්ඩි උනේ නැහැ. A few moments later. මහත්මයා හැම සාර්ථක පිරිමියෙක් පිටුපසම කාන්තාවක් ඉන්නවා කියන එක ඇත්තද? ඔව් ඒක කිසිම සැකයක් නැහැ. මොකද ගොඩක් කාන්තාවෝ යන්නේ සාර්ථක පිරිමි පස්සේ විතරයි. අනේ අනිච්චා. A few moments later. හයි. අපරාධි සිංගල් වෙන එක නම් හැබැයි. ඉතින් ඩොක්ටර් මගේ බොයිෆ්‍රෙන්ඩ් ඔපරේෂන් රූම් එකේ ඉදී. ඔව් මම දන්නවා. ඒකයි ඒක කිව්වේ. යන්න. A few moments later. මැරෙන්න යනවද මිනිහෝ? A few moments later. නංගි. පුක සුදුද? ඔව් අයියා. මම ගාන්නේ ෆෙයාර් ඇන්ඩ් ලව්ලි. මූණත් සුදුයි පුකත් සුදුයි. ඔයාත් අදම ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ගාලා බලන්න. A few moments later. මොකද නිසංසලා වගේ පුකේ මයිල් කෙලින් වෙලා. මම ගාන්නේ ලයිෆ් බොයි ෂැම්පුනේ. දැන් ඔබේ හිස කෙස් පමණක් නොවේ පුකේ මයිල්ද ශක්තිමත් කරයි. A few moments later. මට පේන්නේ මේ කෙසෙල් ගහටත් සුපුන් අයියා කොටලා වගේ. මුට ජනාධිපති අරමුදලෙන් හරි රබ එකක් අරන් දෙන්න ඕනි අර. A few moments later. නැගපු කට්ටිය ටිකට් ගන්න. පසිදු ඔයාට නගින්නේ නෑනේ. මම ඔයාටත් එක්ක ටිකට් ගන්නම්. A few moments later. කොබන් තරහින් වගේ. බලපංකෝ බං. මේ කවිදු කියන එකා එක්ක වැලක යට ඇදුමක් තියාගන්න බෑනේ. A few moments later. නවෝද්‍ය මම ඔයාට ආදරෙයි. තමුසේ වගේ පෙරේතෙක් එක්ක යාළු වෙන්න මට පිස්සු නෑ අවිෂ්ක. A few moments later. උඹ කවිදු අයියත් එක්ක රූම් ගියා නේද? වැඩක් නෑ. ගවුම ඉස්සුවා විතරයි. උට ගියා බං. A few moments later. හොඳ හොඳ දේවල් ඉස්සරහට තමා ඉතින්. ඒ හින්දා ෆලෝ කරලා තියාගන්න හොදේ. A few moments later. කවුද බං ওই දරුවගේ තාත්තා? කාලින් කාලෙට වෙනස් වෙනවා බං. මේ දවස්වල නම් කවිදු අයියා තමා. A few moments later. අපි මේ කරන්නේ වැරද්දක්ද ළමයෝ? ළමයි අතින් කොමත් වැරදි වෙනවනේ අක්කේ. ඉස්සෙන්න මේ කොට්ටේ තියන්න. A few moments later. ලක්ෂාන් පකයා අදත් නිවාඩුනේ. A few moments later. ඒ මොඩයා නම් ගහලා ගියා. මං එපයි දැන් බබා නලවන්න. A few moments later. පිස්සුද හරකොක පාර මැද බත් කකා ඉන්නේ. A few moments later. මේක කරන්න ගිහින් මාර දාඩියක් නේ දැම්මේ. අනේ අයියේ. ඔයාගේ පොඩීනේ ඉක්මනට ගියත් එක්ක
A few moments later. ශෙහන් අංකල් හෙට මට ජූස් බේරන ඩෝනට් 50ක් ඕනේ. මැඩම් රෑ වෙනකන් ඉන්න පුළුවන් වෙයිද? මම රෑට තමයි ඩොනට් වල හිල විදින්නේ. A few moments later. අද නම් අඩන්න වෙන්නේ රජතුමාට. අන්නාසි ගෙඩියකුත් කාලම යන්න ඕනේ.